හායි මම දිත්‍යා. ඉතින් ඔන්න අද තමයි ඡන්දෙ දවස. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඡන්දෙ දවසේ අපි කොහොමද ඡන්දෙ බලන්න සෙට් වුණේ කියලා. ඉතින් පොඩි කෑම ජාති 3කුත් හැදුවා මම. ඒ කෑම ජාති 3 හදාගෙන අපේ ගෙදර අය එකතු වෙලා ඉතින් එදා රෑ ඡන්දෙ ඇහුවා. මං ඉතින් කෑම වලට හදාගත්තේ අඹ හදාගත්තා, අඹ අච්චාරුවක්. ආයේ රටකජු හදාගත්තා. ආයේ කොත්තුමී එකක් හදාගත්තා. ඉතින් ඔන්න ඔය 3 තමයි මම එදා රෑ ඡන්දය අහන්න හදාගත්තේ. මුලින්ම මම රටකජු ටික තමයි ඉතින් බැදගත්තේ. මම රටකජු බදින ළමයි එයා ෆ්‍රයි එකේ. එයා ෆ්‍රයි එකේ බදින එක පැත්තකින් අපිට ලේසි. අනිත් පැත්තෙන් ඇඟටත් ගොනයි. මොකද ලොකු තෙල් භාවිතයක් නෑනේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා ගෙදර එයා ෆ්‍රයි එකක් තියෙනවා. රටකජු ටික එයා ෆ්‍රයි එකේ බැදගන්න ඇත්තටම ගොඩක් හොඳට එනවා. මේ කෑම රෙසිපීස් 3ම මම මුලින් ෂෝට්ස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත. ඔයාලා බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකේ ෂෝට්ස් වලින් මේ රෙසිපීස් 3ම පොඩක් විස්තරාත්මකව බලාගන්න. ඔන්න දැක්කද රටකජු ටික ලස්සනට බැදිලා. ඉතින් මම මේ රටකජු එකේ රස තවත් වැඩි වෙන්න මිරිස් ලුණු ටිකක් එහෙම දාලා හොඳට මික්ස් කරගත්තා. ඔන්න දැන් මම දාන්නේ මිරිස්. ඊට පස්සේ ලුණු පොට්ටකුත් දාලා රස අනුව මේ ටික හොඳට මික්ස් කරගන්න. එතකොට ඉතින් හරිම රසයි. ඔන්න ඊළඟට මම හදන්න ගත්තේ අඹ අච්චාරුව. ඉතින් ඔයාලා දන්නවා නේද අඹ අච්චාරු හදන්න. මං ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ. මමත් ඉතින් අනිත් අය හදනවා වගේම තමයි අඹ අච්චාරුව හදන්නේ. මම මේකට සීනි ටිකකුත් එකතු කරගන්න. එතකොට රස ගොඩක් වැඩි වෙන නිසා. ඔන්න අන්තිමට මම හැදුවේ කොත්තුමී එක. මොකද කොත්තුමී එක උණුවෙන් තියෙන්න ඕනනේ. ඉතින් මෙන්න මේ කෑම ජාති 3ත් හදාගෙන එදා රෑ අපි ඡන්දය ඇහුවා. ඔයාලත් ඡන්දය ඇහුවද මමගේ? ඒකත් ඉතින් මට කියන්න කමෙන්ට් එකක් දාලා. ඉතින් මම මේ අන්තිමට කියන්නේ මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් thank you. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න කියලා. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් bye.